Hi guys, ඔයාලම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද vlog එකෙන් අපි කරන්නේ පොඩි challenge එකක්. ඉතින් අපි බලමු අපිට යුරෝ 100ක් අද මුළු දවසටම ස්පෙන්ඩ් කරන්න ඇති වෙයිද කියලා. ඉතින් මේ challenge එකේ rule එකක් තියෙනවා. අපි ගාව තියෙන දැන් යුරෝ 100යිනේ. මේ යුරෝ 100ට වඩා ඕවර් ස්පෙන්ඩ් කරන්න බෑ. යුරෝ 100 බජට් එක ඇතුලේ ඇති වෙන්න අපිට ස්පෙන්ඩ් කරන්න පුළුවන් අද දවස ඇතුළත. ඉතින් මේ challenge එකට අපි තෝරගත්තේ මගේ favorite place එක Chinatown Milan. ඉතින් මේ challenge එකක් වෙන්නේ යුරෝ 100කුත් මදි වෙන place එකට අපි ගියොත් නේ. ඉතින් ඒ වගේ place එකක් තමයි අද මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් cute ඇඳුම් කඩ, cute jewelry, එතකොට street food, එතකොට එක cake shop, bubble tea ද අරකද මේකද මේ හැම දෙයකම පිරිච්ච තැන තමයි Chinatown කියන එක. ඉතින් ඔන්න මම දැම්මම distract වෙලා ඉන්නේ එක shop වලට. ඉතින් අපි බලමු අපි මුලින්ම කොතනින්ද අපේ challenge එක පටන් ගන්න කියලා. ඉතින් අපි මුලින්ම challenge එක start කරන්නේ අපි මුලින්ම අපේ යුරෝ 100 spend කරන්න යන්නේ මෙන්න මේ dumpling shop එකේ. ඉතින් මේ dumpling shop එක guys හරිම famous Chinatown එකේ. ඉතින් dumpling වලට ආස අපි වගේ මං වගේ කෙනෙක් නම් ඔන්න ඉතින් මුලින්ම කරන්නේ Chinatown එනවා නම් මෙතනින් dumpling කන එක. dumplings එක එක ඔය හදනවා වගේ රැපුත් තියෙනවා. ඉතින් අපි මුලින්ම start කරනවා dumpling වලින්. මේ තියෙන්නේ අපි ගත්ත ravioli dumplings. ඉතින් මේක මම අර කලින් කිව්වා වගේ Chinatown එකට එනවා නම් එන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම මෙතනට එනවා. ඉතින් අද ගොඩාක් line එකක් තිබුණේ නැහැ. වෙන දවස් වලට ලොකු දිග line එකක් තියෙනවා මේ dumplings ගන්න. ඉතින් අපි කාලා බලමු dumpling එකේ රස කොහොමද කියලා. මේ වගේ තමයි ඇතුලේ තියෙන්නේ. අපි ගත්තේ pork filling එක. ඉතින් ඒ නිසා ගොඩාක් හොඳට pork ඇතුලේ දාලා juicy එකට මේ dumpling එක තියෙනවා. ඔයාලට මතකයිනේ අපි අරන් ආවේ යුරෝ 100ක් නේ. මේක යුරෝ 100ක challenge එක ගන්න. ඉතින් අපි දැන් ගත්ත dumpling වලට ගියා අපිට යුරෝ 4.50ක්. දැන් අපි dumplings කෑවා. ඉතින් දැන් යන් තවත් මොනවා හරි කන්න හොයාගෙන. ඉතින් අපේ second stop එක තමයි මෙන්න මේ shop එක. ඉතින් මේකේ එක food sandwich ජාතිය, එතකොට rice bowl එක ජාතිය sandwich වර්ග ගොඩයි. අපි බලමු මේකෙන් මොනවද අපි තෝරගන්නේ කියලා. එන්නේ අපි දැන් ගත්තු ඒවා මෙතන ජපනීස් මැංගෝ සෑන්ඩ්විච් එකක්. මේක මම ඊට කලින් try කරලා නැහැ. ඒ නිසා මේක try කරන්නත් ඕනේ. එතකොට අපි ගත්තා මෙන්න මේකට කියන්නේ tonkatsu සෑන්ඩ්විච් කියලා. මම හිතනවා මම ප්‍රොනවුන්ස් කරා හරි කියලා. උණු වලට දෙනවා. ඉතින් අපි මේක try කරලා බලමු. කොහොමද මේවල රස කියලා. එතකොට මේකේ price එක වුණා අපිට යුරෝ 10ක්. එතකොට දැන් අපිට අපි කියන අපි යුරෝ 100න් ඉතුරුලා තියෙනවා මෙන්න මේ ගාන. ඉතින් දැන් මුලින් try කරලා බලමු මේ සෑන්ඩ්විච් එක. ඒකේ pieces දෙකක් තියෙනවා. මාරම රසයි. ඒක අර මේ කට්ලට් එක, ඒ කියන්නේ අර පෝක් කට්ලට් එක වෙන තික් එකට තියෙනවා. ඒ නිසා මයනයිස් එහෙම දාලා දෙන උණු වලට තියෙනවා. ඒ නිසා මාර හයි. try කරලා බලමු මේ mango sandwich එක. මාරම රසයි. ඒකේ අර දාලා තියෙන මේ whipping cream එකත් wow.
wow, 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 wow. Oh my god! Right? ඉතින් මෙන්න මෙතනින් තමයි අපි අර කලින් කාපු සෑන්ඩ්විච් දෙක ගත්තේ. ඒ දෙකම මාරම රසයි. අර ෆෘට් සෑන්ඩ්විච් එක තමයි මගේ ෆේවරිට්ම උනේ මැංගෝ සෑන්ඩ්විච් එක. ඉතින් ඒකට කියන්නේ ෆෘට් සන්දෝ මික්ස් කියලා. අපි මුලින්ම අපි ගමන් කෑවා ඩම්ප්ලින්ග්ස්. ඊට පස්සේ අපි කෑවා ෆෘට් සෑන්ඩ්විච් එක. ඊට පස්සේ අපි කෑවා කට්ලට් සෑන්ඩ්විච් එක. දැන් අපි යන්නේ මෙහි තියෙනවා තව පස්සෙච්චරිය එකක්. පස්සෙච්චරිය කියන්නේ නිකන් කේක් ෂොප් එකක්. ඒකේ තියෙනවා එක එක චයිනීස් ඩෙසර්ට් වලට. ඉතින් අපි එතන ගිහින් බලමු මොනවද අපි ගන්න එතනින් කියලා. ඒකත් ගොඩක් ෆේමස් මේ චයිනා ටවුන් එකේ. ඉතින් ගිහින් බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. මං කියපු කේක් ෂොප් එකේ නම තමයි මිස්ටර් ටයිම්. ඉතින් මේ කේක් ෂොප් එකේ එක එක જાති බිස්කට්, කේක් වර්ග, චයිනීස් ස්පෙෂල් කේක් වර්ග මේ ඔක්කොම මේ කේක් ෂොප් එකේ තියෙනවා. ඉතින් මේ මම ගන්නේ මගේ හස්බන්ඩ් ආසම කරන කේක් එකක්. ඉතින් මම මෙතන අහන යට දෙකක් දෝනේ එකක් දෝනේ කියලා. ඉතින් ඒ තරමට එයා මේ කේක් කෑල්ලට හරි ආසයි. ඒක අර ස්ට්‍රෝබෙරි රෝල් කේක් එකක් වගේ හරිම රසයි. ඉතින් අන්න ඊළඟට යන්නේ අපි මෙන්න මේ රෙස්ටුරන්ට් එකට අපි ගිහින් බලමු ඇතුළට මේකේ මොනවද අපිට කන්න තියෙන්නේ කියලා. දැන් අපි ගන්න යන්නේ මේ වගේ තියෙනවා මෙහෙම අර ඉරටු වල ගහලා මස් තියෙනවා ස්පෙජස් ඩම්ප්ලින්ග්ස් එක දේවල් ඔක්කොම. ඒකට මේවා very candidate ගොල්ලන් ඒගොල්ලන් දීපුවා. ඒගොල්ලෝ ෆ්‍රයි කරලා ඒකට ස්පයිසස් ඇඩ් කරලා නම් නතුම් වෙනවා මේක මොනවා වගේ. එතනම එහා පැත්තේ බබල් ටී ෂොප් එකකුත් තියෙනවා. ඉතින් අපේ ඕඩර් එක රෙඩි වෙනකන් මම බබල් ටී එකකුත් ගත්තා එතන. තව පැෂන් ෆෘට් ටී එකක්. ඉතින් මේක වුණා යුරෝ 5.50. ඒත් එක්කම අපි තව ගත්තනේ අර ඉරට්ටේ දාලා බෙදලා තියෙන්නේ. ඒක තාම රෙඩි නෑ. ඒක රෙඩි වුණාම ඔයාලට පෙන්නනවා නම් ඒක මොන වගේද කියලා. එතකන් අපි මේක බිලමු. Two hours later. මේකේ තියෙනවා live passion fruit drink. මේ තියෙන්නේ අපි ඉස්සලා ගත්ත ඒවා. මම මුලින්ම try කරලා බලනවා මේ pork එක. ඒ කියන්නේ ගොඩක් ස්පයිසිත් නෑ. ඒගොල්ලෝ වලගෙන් කියන්නේ ඒගොල්ලෝ අපෙන් අහනවා ස්පයිසි ඕනද ස්පයිසි ඕන නැද්ද කියලා. ඉතින් අපි ස්පයිස් දාන්නේ කිව්වා. හැබැයි ඉතින් මම ලොකු සරක් නෑ. මම මේකේ ප්‍රයිස් එක කියන්නේ දරුවෝ අපි ගත්තා මේ වගේ ස්කියර්ස් හතරට ගියා යුරෝ 9.50.
ඊළඟට මම try කරනවා මෙන්න මේක. ඉතින් මම ඊට කලින් කාලත් නැහැ නිකන් එන අමුතු. ඒ කියන්නේ මේ නිකන් ඇතුලේ තියෙන pork peeling එකක් wrap කරලා තියෙන නිකන් dumpling wrap එකක්. මේක හරියට අර Chinese rolls තියෙන්නේ. අන්න ඒ Chinese rolls එකේ රස තමයි. ඉතින් ඔන්න අපි දැන් ආවා මෙන්න මේ සුපර් මාකට් එකට. ඉතින් මේකෙත් නැති දෙයක් නෑ. ඉතින් අනම් මනම් කේක් ජාතිය ඩ්‍රින්ක්ස් වර්ගද හැමදේම තියෙනවා. ඉතින් ඒ අස්සෙන් මට හම්බුණා chicken feet dish එකක්. ඉතින් අර මේ කුකුලයි කකුලෙන් හදන Chinese කෑමක්. ඉතින් අපි නම් ඒව කන්නේ නෑ. ඉතින් එක එක දේවල් ඒවත් තියෙනවා. ඉතින් ඒවද නැති දෙයක් නෑ මේ shop එකේ. මේ සුපර් මාකට් එකේ හැමදේම Chinese රෙසිපි මොන හරි හදන්න ඉන්නවනම් Chinese කෑම හදන්න ඉන්නවනම් ඒකට අවශ්‍ය කරන හැමදේම මේ සුපර් මාකට් එකේ තියෙනවා. ඉතින් channel එක අන්න ආවොත් ඒ අවශ්‍ය කරන හැමදේම ඔයාලට ගන්න පුළුවන්. පේනවනේ රම්බුටනුත් තියෙනවා. රම්බුටන්, මැංගෝස්ටින්, වරකා මේ හැමදේම තියෙනවා මේ Chinese සුපර් මාකට් එකේ. ඉතින් කොහොම වටයක් දාලා අපි එක එක තියෙන නූඩල්ස් වර්ග නම් මනම් බලලා අපිට ආස කරන ඉතින් අපේ මේ 100 යුරෝ ඉතින් ඒක ස්පෙන්ඩ් කරන්න පුළුවන් දවසනේ අද. ඉතින් ඒ නිසා අපිට ආස කරන මොන හරි හම්බුනොත් ඒ දේවල් අනිවාර්යෙන් අපි ගන්නවා. ඉතින් කේක් අයිස්ක්‍රීම් වර්ග අනම්මනම් හැමදේම තියෙනවා. ඉතින් මට හම්බුණා මෙන්න මේ corn dog, Korean corn dog. ඉතින් ඒ දෙකත් මම ගත්තා. try කරලා බලන්න. ඉතින් කේක් chips වර්ග අනම්මනම් මේ හැමදේම මේ shop එකේ තියෙනවා. ඉතින් අපි බලමු මේ shop එකෙන් අපි මොනවද ගන්න කියලා. අපි ගත්තා කඩේ කඩතොරු වර්ග අනම්මනම් ඒ කඩේ තිබුණේ නැහැ. අපි දෙන්නම ආස කරන නූඩල්ස් එකක් තියෙනවා. ඒක තිබුණේ නැහැ. ඉතින් අපි තව කඩේකට යනවා. ඒකේ තියනවාද කියලා බලන්න. ඉතින් බලමු ඒකේ තියනවාද කියලා. ඉතින් සුපර් මාකට් එකට යන්න කලින් ඉතින් මට එන්න හිතුණා මෙන්න මේ පොඩි shop එකට guys. මේකේ මාර cute දේවල් තියෙන්නේ. මේ එක එක જાතියේ toys අනම්මනම් බඩු ගොඩයි. ඉතින් ඒකෙන් මං ගත්තා මෙන්න මේ cute ලබුබු keychain එක. ඉතින් මට මොන හරි ස්වීට් දෙයක් කන්න හිතුණා. ඉතින් ඒ නිසා අපි ගත්තා මෙන්න මේ shop එකෙන් මෙන්න මේ අයිස්ක්‍රීම් එක. කාලා බලමු මේකේ රස කොහොමද කියලා. ඉතින් මේක අයිස්ක්‍රීම් එකක් කිව්වට අයිස්ක්‍රීම් එකකුත් නෙමෙයි guys. මේකේ තියෙන නිකන් අයිස් ග්‍රේට් කරලා නිකන් ෆ්ලේකි ටයිප් එකකට තමයි අයිස් එක තියෙන්නේ. ඉතින් අර කොරියාවේ තියෙනවා බින්සු කියලා එකක්. අන්න ඒ version එක තමයි මේ තියෙන්නේ. මේකට කියන්නේ බින්සු කියලා. ඉතින් කොරියන් අයිස්ක්‍රීම් එකක් මාරම රසයි. මේකට දාලා තියෙනවා මැංගෝ විපින් ක්‍රීම්. එතකොට මේ උඩ ජෙලි එක වගේ තියෙන කොකනට් වලින් හදපු පුඩින් එකක්. ඉතින් මාරම රසයි. රස්නේ වෙලාවට මේක නම් ආයේ නියමයි.
තියෙනවද කියලා. මේක තමයි අපේ ලාස්ට් ස්ටොප් එක. මේකෙන් පස්සේ අපි බලමු කොච්චරක් ඉතුරු වුණාද අපේ යුරෝසිය චැලෙන්ජ් එකේ කියලා. එක එක කඩචෝරු ස්විට්ස් ජාති ගොඩායි. හරකගේ මස් වේලලා. දැන් අර අපේ ලංකාවේ පරවල තියෙන. ඒකට හරක් මස් මේ පැත්තේ තියෙනවා. මේ මොනවද? ඌරා. ඌරු මස්ද මන්ද, කුකුල් මස්ද මන්ද මොනවද මන්ද මස් වර්ග. එක එක ඒවා. මේ දෙක ගන්නවා බුල්දක් එකේ ෆයර් නූඩල්ස් එක. ඒකේ චැලෙන්ජ් එකකුත් ඊළඟ වීඩියෝ එකේ අරගෙන ඉතින් ඔන්න යන්න කලින් ආයමත් මාව ඩිස්ට්‍රැක්ට් වුණා වෙන්න මේ බබල් ටී ෂොප් එකේ. බබල් ටී විතර නෙමෙයි මේකේ එක එක જાතිය තියෙනවා. ඉතින් මෙලගේ ස්පෙෂල් බබල් ටී එකක් තියෙනවා මෙන්න මේ වගේ බැම්බු හේක තමයි. බැම්බු බොටල් එකක දාලා මේ ලස්සන පැන්ඩත් එක තමයි බබල් ටී එක හම්බුනේ. ඉතින් අපි ගත්තේ පැෂන් ෆෘට් බබල් ටී එකක්. ඉතින් අපේ යුරෝසියත් ඉවරයි, චැලෙන්ජ් එකත් ඉවරයි, ගෙදර යන්න. ඉතින් ගයිස් ඔන්න ඔහොම තමයි අද අපේ යුරෝසියේ චැලෙන්ජ් වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා අර ඒෂියන් සුපර් මාකට්ස් වලින් චයිනාටවුන් එකේ ගත්තු එක එක ස්නැක් ජාති. ඉතින් මේ දේවල් try කරන වෙනම වීඩියෝ එකක් අරන් එන්නම් ඉස්සරහට. ඉතින් අපේ වීඩියෝ ගැන මොකද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔයාලා අපේ channel එකට අලුත් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. bye.